මේකලාගේ ගෙදර තියාගෙන කෙනෙක්ව බලා ගන්නවනේ. හැබැයි ඒ බලා ගැනීමක් නෙවෙයි කියන එක ගැන අපිට හොඳින්ම පේන්න තියෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ මේකලයි තාත්තයි දෙන්න බෙහෙත්වත් නොදී ඒ මිනිස්සෙගේ ජීවිතයට ලොකු හානියක් කරන එක. හැබැයි ඉතින් මේ බංගලාවේ ඉන්න දුවට නම් ඕනි කරන්නේ කොහොම හරි මේ විස්තරේ හරියාකාරව දැනගන්න. හැබැයි ඒ දේ දැනගන්න දැන් මේ අංකල් විසින් අනිවාර්යෙන්ම කියන්න අවස්ථාවක් හදාගන්න ඕනනේ. හැබැයි ඉතින් ඒක ලේසි වැඩක් වෙන එකක් නෑ. හැබැයි මේ දූ ඉදිරියට දැන් මනතුංගත් එක කතා කරමින් ඉන්න අවස්ථාවකදී මෙන්න මේ වගේ දෙයක් තීරණය කරනවා. ඒ තමයි තමන්ට ඉඩක් ලැබුණු වහාම තමන් ගිහින් කරන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා. තමන් කරන්න ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි. අනිවාර්යෙන්ම පොලිසියට මේ ගැන කියන එක. ඉතින් අනිත් එක මේ මිනිස්සයා ලෙඩ වෙලත් ඉන්න ගමන් ගොඩාක් කරදර වලට මේ මිනිස්සයා මුහුණ දෙනවා. ඉතින් තමන්ගේ අම්මත් ජීවතුන් අතර නැහැනේ. එතකොට තමන්ට ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ මනතුංග කියන මිනිස්සයා අනිවාර්යෙන්ම තමන්ගේ තාත්තා ගැනත් හොඳටම දැනගෙන ඉන්නවා කියන කතාව මේ ළමයට හොඳින්ම තේරෙනවා. ඉතින් මේ මේකලයි තාත්තයි සංගවගෙන ඉන්නේ කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් ගොඩාක් වෙලාවට මේ දිනෙත්මින්ගේ බාප්පා වෙන්න ඇති සංගවගෙන ඉන්න වෙන්න ඇත්තේ. මොකද ඒකට හේතුව තමයි ඔය යන විදියට දිනෙත්මින්ගේ තාත්තගේ ජීවිතේටත් ගොඩාක් වෙලාවට හානියක් වෙලා නැතුව ඇති. එම නැත්තම් හානියක් වෙලා තියෙනවා නම් මේ බාප්පා විසින් හැමදේම දන්නවා ඇති. ඒ නිසා තමයි දැන් මෙයාට එළියට එන්නවත් නොදී බෙහෙත්වත් නොදී මේ සියලු දේවල් දැන් කරගෙන යන්නේ කියන කාරණය අපි හැමෝටම කතා කරන්න පුළුවන්. මේ ළමයා ඉස්සරහට තීරණයක් ගන්නවා. Taman ගිහිල්ලා මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියලා. Taman කරන්න ඕනේ පොලිසියට මේ හැමදේම කියන එක කියලා. ඉතින් ඊට පස්සේ පොලිසියට හැමදේම කිව්වට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? අනිවාර්යෙන් මේ ගැන පරීක්ෂණ කරන්න කටයුතු කරાવી. ඉතින් මේ ගැන දිනෙත්මින් දැනගත්තට පස්සේ මේ ඇත්තටම කවුද ඉන්නේ කියන දේ ගැන අනිවාර්යෙන්ම හොයලා බලන්නට කටයුතු කරනවා කියලයි මම අද ඔයව දැනුවත් කරමින් කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කාරණය අපි අද මේ වෙලාවේ කතා කරන්නට උත්සාහ කරනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ තමන්ගේ බාප්පා තමයි මෙතන ඉන්නේ කියන එක දැනගත්තට පස්සේ අනිවාර්යෙන්ම එයාව බේරගෙන ඇවිල්ලා තමන් ළඟ තියාගන්න දිනෙත්මින් කටයුතු කරනවා කියලයි අපි මතක් කරන්නට ඕනේ. ඉතින් මෙන්න මෙහෙම පසුබිමකදී තව දෙයක් මතක් කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ ළමයා පොලිසියේ පිහිටපතපු නිසා ඉදිරියට මේකලාගේ තාත්තගෙන් මේ තියාගෙන ඉන්න මිනිස්සයාට නිදහසක් හිමි වෙනවායි කියන කතාව ගැන තමයි මට අද ඔයත් එක්ක කතා කරන්න පුළුවන්.